Hey guys, සුබ නත්තලක් හැමෝටම. ඉතින් අද අපි හදන්න යන්නේ ඔස්ට්‍රිච් වොච් ස්ට්‍රැප් එකක්. ඉතින් මේක පැස්පරාගේ හැමෙන් තමයි අපි මේ වොච් ස්ට්‍රැප් එක හදන්න යන්නේ. හැබැයි ඒ හදන ගමන් අපි කතා කරගන්න යන්නේ මේ වොච් ස්ට්‍රැප් එක ගැන නෙමෙයි. අපි කතා කරගන්න යන්නේ ක්‍රිස්මස් එක ගැන. නත්තල මොකක්ද මේ නත්තල? ජේසුතුමා මේ ජේසු බිලින්දා ඇයි පොළොවට ආවේ? මොකක් සඳහාද? මොකක් කරන්නද? අපි අද එකකින් කරන්න ඕනේ මොකක්ද? මේ වගේ දේවල් කීපයක් ගැන කතා කරන්න තමයි මම ආවේ. මොකද කිතුණුවෙක් විදියට මගේ වගකීම තමයි ඕගලන්ට හරි ක්‍රිස්මස් එකක් සමරන්න, හරි ක්‍රිස්මස් එකේ තේරුම ඕගලන්ට කියන එක. ඉතින් මේ තමයි ක්‍රිස්මස් එක ගැන මට ෆීල් වෙන විදිය. ඇයි ජේසුස් වහන්සේ පොළොවට ආවේ සහ අපි වෙනුවෙන් මැරුණේ? අපි වෙනුවෙන් නැවත නැගිට්ටේ සහ ස්වර්ගයට ගියේ. ඉතින් කිතුුණු සහ කිතුුණු නොවන දෙගොල්ලොන්ටම තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. පළවෙනි දේ, ඇයි ජේසුතුමා පොළොවට ඇවිල්ලා අපි වෙනුවෙන් මැරුණේ? හරිම සිම්පල්. ජේසුතුමා මැරුණේ අපේ පාපෙට. ජේසුස් වහන්සේ මැරුණේ අපේ පාපෙට. මොකක්ද මේ පාපය කියන්නේ? මම හරි සිම්පල් සිංහලෙන් කියලා දෙන්නම් මොකක්ද පාපය කියන්නේ කියලා. මේ ලෝකේ ඕනම මනුෂ්‍යයට තියෙනවා ප්‍රශ්න කැටගරීස් 3ක්. මේ තුنين එහා ප්‍රශ්න මුකුත් නෑ මිනිසුන්ට. ඒ තමයි එකක් ආර්ථික ප්‍රශ්න, දෙක සෞඛ්‍ය ප්‍රශ්න, තුන පෞල් ප්‍රශ්න. මේ හැමෝම මේ ප්‍රශ්න තුනෙන් දුක් විඳිනවා. මේ ප්‍රශ්න තුනට ඔයගොල්ලන් හිතන විදිහට හේතුව මොකක්ද? මේ ප්‍රශ්න තුන තියෙන්නේ ඇයි? බුද්ධාගමේ රටක් විදියට, ඒ වගේම බුද්ධාගමේ පරිසරයෙන් එන රටක් විදියට සහ බුද්ධාගමේ ගොඩක් අය ඉන්න රටක් විදියට අපේ අය මේකට හරිම උත්තරය දන්නවා. ඒ තමයි කරුමේ. මේ කරුමේ හින්දා තමයි හැමෝම දුක් විඳින්නේ. පෞල් ප්‍රශ්න තියෙන්නේ, සෞඛ්‍ය ප්‍රශ්න තියෙන්නේ, ඒ වගේම ඔයගලන්ට ආර්ථික ප්‍රශ්න තියෙන මේ කරුමේ නිසා. මොකද අපිට කතාවක් තියෙනවා අපි කරන දේ අරගෙන යනවා කියලා කතාවක්. සහ අපිට පරම්පරාවෙන් එන කරුමේ අපි අරගෙන යනවා. ඒක නිකන් හරියට හෙවණැල්ලක් වගේ අපිට අයින් කරන්න බැරි. මොකද්ද මේ කරුමේ ක්‍රිස්තුස් වහන්සේගේ එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ තියෙන සම්බන්ධය? මම ඒක ගැන තමයි කතා කරන්නේ. කරුමේ කියන වචනෙට අපි බයිබල් භාෂාවෙන් කියන්නේ බයිබලයේ කියන්නේ පාපය කියලා. පාපය. ඉතින් මේ පාපයටම තමයි අපි කරුම කියන්නේ. කරුමට තමයි පාපය කියන්නේ. මේ පාපය තියෙනකන් මිනිස්සු දුක් විඳිනවා. බයිබලයේ තියෙනවා පාපයට කුලිය මරණය. අපේ මිනිස්සු මැරෙන්නම ඕනේ මේ පාපයට දඬුවමක් විදියට. මේ කරුමට දඬුවමක් විදියට. ඒක ඔයාගේ පෞල් ප්‍රශ්න වලින් මැරෙනවා. ඔයාට ඒ වගේම ආර්ථික ප්‍රශ්න වලින් මැරෙනවා. එහෙම නැත්නම් සෞඛ්‍ය ප්‍රශ්න වලින් මැරෙනවා. මොකක් හෝ විදියට ඔයගොල්ලන් මේ පාපයට කුලිය ගෙවන්න ඕනේ. ඔයගොල්ලන්ට යන්න පුළුවන් එක එක තැන්වලට ගිහිල්ලා එක එක දේවල් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට අපිට පුළුවන් එක එක උවමනාවල් අනුව අපිට ඉන්න දෙවිවරු. අපිට පුළුවන් නර්තනය සඳහා යන්න. ඒ වගේම අපිට පලි ගන්න තැනකට යන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ඉගෙන ගැනීම වැඩි කරගන්න. තව දෙවි කෙනෙක් ඉන්නවා. මේ වගේ දෙවිවරු ගොඩක් ඉන්නවා. හැබැයි ජේසුස් වහන්සේ විශේෂ වෙන්නේ ඇයි? මම ඒක තමයි මේ ක්‍රිස්මස් එකේ ඔයගලන්ට අරන් එන විශේෂයෙන් පණිවිඩය. මේ ජේසුස් වහන්සේ ආවේ අපිට කරුමෙට උත්තරය අරගෙන. අපේ පාපයට උත්තරය අරගෙන. ඒ තමයි ජේසුස් වහන්සේ අපේ පාපේ වෙනුවෙන් මැරුණා. ඒ මිලේ ගෙව්වා. අපි තවදුරටත් අපේ පාපේ වෙනුවෙන් මැරෙන්න ඕනේ නැහැ කියන එක. ඔයාගේ පාපේ වෙනුවෙන්, මගේ පාපේ වෙනුවෙන් අපි ආයේ මැරෙන්න ඕනේ නැහැ. මොකද ජේසුස් වහන්සේ ඒ පාපේ වෙනුවෙන් මැරිලා නැවත නැගිට්ටා. කොහොමද මේ පාපෙන් ගැලවෙන්නේ? හරි යේසුස්තුමා මේ පාපෙ වෙනුවෙන් මැරුණා. යේසුස් වහන්සේ පාපෙ වෙනුවෙන් මැරුණා. හරි සිම්පල්. අපිට කරන්න තියෙන්නේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව මලවුන්ගෙන් නැගිට්ටෙව්වා කියලා සිතින් විශ්වාස කරන්න. යේසුස් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ කියලා මුඛයෙන් ප්‍රකාශ කරන්න. ඕක තමයි යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ. අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව මලවුන්ගෙන් නැගිට්ටෙව්වා කියලා රෝම පොතේ තියෙන විදිහට. ඒ වගේම යේසුස් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ කියනකොට පාපයට තවත් බලය නැහැ. අපිට එක ඒවා කරන්න. අපේ කරුමේ එතනින් එහා නිදහස් වෙනවා. ඕකින්ද තමයි ගොඩක් කිතුණු නිදහසේ ජීවත් වෙන්නේ හරියට මේ දේ දන්න කිතුණෝ. ඉතින් මටත් ඔයගලන්ට කියන්න ඕන උනා මේ මම දන්න රහස, මේ සීක්‍රට් එක. සහ යේසුස් වහන්සේ මොකක්ද අපිට අද කියන්නේ? අපි ගැලවීම ලැබලා විතරක් මදි. අපි එතනින් එහා කවුද වෙන්න ඕනේ? යේසුස් වහන්සේ අපිට පෙන්වුවා ජීවන රටාවක්. යේසුස් වහන්සේ පෙන්වුවා අපිට රාජ්‍යයක්. යේසුස් වහන්සේ අපිට පෙන්වුවා දෙයක්. අපි කරුමෙන් ගැලවුණාට පස්සේ අපි ජීවත් වෙන්න ඕන විදියක් තියෙනවා. ඒ තමයි ජේසුස් වගේ ජීවත් වෙන එක. ඉතින් යේසුස් වහන්සේ ස්වර්ගයට ගියේ. ශුද්ධාත්මයන් වහන්සේ එහෙම නැත්නම් තව ජේසුස් වහන්සේ කෙනෙක්ව මේ පොළවේ තියෙන පිණිස. ඒ තමයි මම ඔයා. අද ඔයා මම ජේසුස් වහන්සේව රෙප්‍රසන්ට් කරනවා නම් ඒක තමයි ක්‍රිස්මස් එක.
ඔයා දුප්පත් කෙනෙක්ව දැක්කම එයාට උදව් කරන්න හිතෙනවා නම් ජේසු වගේ වෙනුවෙන් ප්‍රේ කරන්න හිතෙනවා නම් ඒක තමයි නත්තල කියන්නේ. ඒ වගේම ඔයාට හිතෙනවා නම් ජේසු වගේ මමත් මගේ චරිතය හදාගන්න ඕනේ. මමත් හොඳ කෙනෙක් වෙන්න ඕනේ. මමත් මිනිසුන්ට උදව් කරන්න ඕනේ. මමත් මේ සුභාරංචිය මිනිසුන්ට කියන්න ඕනේ කියලා. ඒක තමයි නත්තල කියන්නේ. යේසුස් වහන්සේ ආවේ ආගමක් ප්‍රචාරය කරන්න නෙමෙයි. යේසුස් වහන්සේ ආවේ ඔයගොල්ලන් ක්‍රිස්තියානි වෙන්න කියලා නෙමෙයි. ඔයා ඕනම ආගමක වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා ජේසුව ගැන දන්නවනම් ඔයා නත්තල සමරනවා නම් ජේසුට කියන්න ජේසුනි ඔබ වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ මාව මගේ පාපෙන් ගලවන්න කරුමෙන් ගලවන්න. ඔයා විඳින දුකෙන් ගලවන්න කියලා ජේසු ඔයා විඳින දුකෙන් ඔයාව ගලවන්න යනවා. ජේසුස් වහන්සේ ආවේ ඔකට. මේක තමයි නත්තල. අපි ගොඩක් දේවල් සමරනවා ගොඩක් දේවල් ගැන දන්නේ නැතුව. හැබැයි හරි නත්තල දැනගත්තට පස්සේ ඒක ඔයාට සමරන්න පුළුවන් හරි ලස්සනට. මොකද ඔයා මේක කරාට පස්සේ මේ ගැන තව විස්තර වුණනම් අපිට මැසේජ් එකක් දාන්න මට මම ඒකට රිප්ලයි කරන්න. මේ දේ දැනගත්තට පස්සේ ඔයාට පුළුවන් නිදහසේ නත්තල ගත කරන්න. මොකද ඔයා දැන් පාපෙන් නිදහස් වෙන කෙනෙක්. ඉතින් හරි සිම්පල්. සිතින් අදහන්න. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිට්ටව කිව්වා. නැගිට්ටව කියලා. මුකෙන් ප්‍රකාශ කරන්නේ යේසුස් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ කියලා. එතකොට ඔයාගේ තියෙන සෑම දෙයකින්ම ඔයා නිදහස් වෙනවා. නත්තල තියෙන්නේ ඔයාගේ හදවත ඇතුලේ. නත්තල කියන්නෙම ජේසුස් වහන්සේ. ඒ නම් ක්‍රිස්තුස් වහන්සේ. ජේසු ඔයාගේ හිතේ ඉන්නවා නම් ඔයාට නත්තල. ජේසු ඔයාගේ හිතේ ඉන්නවා නම් ඔයාට හැමදාම නත්තල. ජේසු ඔයාත් සමග ඉන්නවා නම් ඔයාට හැමදාම නත්තල. ඉතින් ජේසු කියන්නේ ක්‍රිස්තියානි ආගමක් නෙමෙයි. ජේසු කිව්වේ නෑ ක්‍රිස්තියානි ආගමක් වෙන්න කියලා. ජේසු කිව්වේ ජේසු වගේ වෙන්න කියලා. ඉතින් මමත් අද ඔයාට කියනවා එන්න අපි ජේසු වගේ වෙමු. ඔයාගේ ආගම මොකක් වුණත් කමක් නැහැ. එන්න අපි ජේසු වගේ වෙමු. මොකද ජේසු අපි වෙනුවෙන් මැරිලා නැවත ඉපදිලා ඉන්නේ. ඉතින් අපිට ජේසු වගේ වෙන්න හැකියාව හම්බෙලා තිනවා. ඉතින් එහෙනම් thank you ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක මෙච්චරලා බැලුවා නම් ඔයාටත් මේක කාර්යකාරී ෂෙයා කරගන්න ඕන නම් ඔයාට තව යාළුවෙක් ඉන්නවනම් තව කෙනෙක් ඉන්නවනම් එයාව ජේසු වගේ කරන්න කැමති නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපිට කමෙන්ට් එකක් දාන්න. හරි නත්තල කියන්නේ ජේසු ඔයා තුල ඔයාගේ හදවතේ ඉන්නවා කියන එක පිළි අරගෙන ඒ වගේ හැසිරෙන එක. තැනකට ගියත් ජේසු වගේ හැසිරෙන්න. කතා කරත් ජේසු වගේ හැසිරෙන්න. මොනවා කරත් ජේසු වගේ හැසිරෙන්න. ජේසු වගේ හැසිරෙන්න දන්නේ නැත්නම් ඔයා බයිබලේ කියවන්න. ජේසු ගැන ඉගෙන ගන්න, ජේසු ගැන බලන්න. ඒක ආගමක් නෙමෙයි. ජේසු කියන්නේ පුද්ගලයෙක්. ඉතින් මම ඔයගලන්ට මේ නත්තලේ ජේසු ගැන පොඩි විස්තරයක් ගෙනාවා මගේ නත්තල් තෑග්ග විදියට. මේ වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවා නම් කමෙන්ට් එකක් දාන්න. බොහොම ස්තුතියි මගේ වීඩියෝස් බලනවට. මේ නත්තල ක්‍රිස්තුස් වහන්සේ ඔයා තුල ඉන්න නත්තලක් වේවා. ඔයා ක්‍රිස්තුස් වහන්සේ සමග ඉන්න නත්තලක් වේවා. ක්‍රිස්තුස් වහන්සේව දරාගෙන ඉන්න නත්තලක් වේවා. ඉතින් මම ඔයගොල්ලෝ ඔක්කොටම ආරාධනා කරනවා. එන්න මේ ජේසු වගේ වෙන්න. ජේසුව දරාගෙන යන්න. ළඟ ඉන්න කෙනාට ආදරය කරන්න. අසල්වාසියාට ආදරය කරන්න. මේක තමයි ජේසු ක්‍රමය. ඔයා ඕන ආගමක වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ජේසු වගේ වෙන්න පුළුවන්. එහෙනම් ක්‍රිස්තුස් වහන්සේ ඔබ සමග සිටීවා. මේ නත්තලේ ඔයාට මම සුව පතනවා. ජේසු පිහිටයි. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එක ඉතුරු ටික එහෙනම් එන්ජොයි කරන්න. තව මොන හරි ඔයගලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න. එහෙනම් ජේසු පිහිටයි.